සංචාරක කුරුල්ලෝ සෞන්දර්ය චාරිකාව හරි අපූර්ව තැනකට අද දවසේ අපට එන්න හැකියාව ලැබුණා. අද අපි ඒ ඇඹිලිපිටියේ ඉඳලා කිලෝමීටර් 13ක් පනාමුරේ පොලිසිය අසලට ඇවිල්ලා ඒ පොලිසිය ළඟින් එන පාරේ ආවුහම දැන් මේ ඔබට දැක ගන්නට ලැබෙන හරි අපූර්ව ජල උල්පත දිය බුබුල ඔබට දැක ගන්න පුළුවන්. මේ දිය බුබුල බලන්න මේක ඇත්තටම මෙතනින් තමයි මේ දිය බුබුල ආරම්භ වෙන්නේ. මේ ඉස්සරහා කොහෙවත් නෙමෙයි, මෙතනින්ම මේ ජල බුබුල ආරම්භ වෙලා ඉදිරියට ඇදෙනවා. මේක තියෙන්නේ ඒ ඇඹිලිපිටියේ ඉඳලා කිලෝමීටර් 13ක් ගියාම පනාමුරේ ඇත්ගාල ළඟම තමයි මේක තියෙන්නේ. පනාමුරේ බඳව කතා කරොත් එහෙම ඇත්තටම ඒක දිග කතාවක්. අපි තව ස්වල්ප මොහොතකින් මේ පනාමුරේ ඇත්ගාල අසලටත් යන්න යනවා. නමුත් ඊට පෙර ආතුව හොඳට බලන්න මේ ජලය දිහා. මේ හරි අපූර්ව විදිහට හරි චමත්කාර ජනක විදිහට වතු නගමින් එනවා. මේ අවුරුද්දේ තද පෑවිල්ලක් තියෙන ඒ අගෝස්තු සැප්තැම්බර් වගේ මේ සැප්තැම්බර් කාලේ තමයි අපිට මේක පටිගත කරන්න ලැබෙන්නේ. නමුත් මේ වෙලාවේ පවා වතුර ඊටාත්ම පිරිසිදු පැහැපත් වතුර බුබුලු මගින් ගොඩ එමින් මේ වතුර පාර ඉදිරියට ගලාගෙන එනවා. මම නැවතත් ඔබව සම්මුඛ වෙනවා තවත් ස්වල්ප මොහොතකින් ඒ පනාමුරේ යත්‍රාජා රඳවා තිබුණු ඇත්ගාල අසලදී. මම මේ බලාගෙන හිටියේ ඒ දියපාර හරි අපූර්වට මේ ස්ථානයෙන් ගලාගෙන යද්දී මේ පනාමුරේ යත්‍රාජාගේ හරි අපූර්ව ආකෘතියක් නිර්මාණය වෙලා තියෙනවා. බලන්න ඒ ඇත්දල එදා කිව්වේ පණු ඇත්දල කියලා. නමුත් මේ ඇත්දල දෙක සහිත මේ ඇතා ඉතාමත් ජව සම්පන්න ඇතෙක් බවට පරිවර්තනය වෙලා හිටියා. එයාව මෙල්ල කරගන්න කාටවත්ම බැරි වුණා. අපි දන්නවනේ 1950 ගණන් වල ඒ ගාල් තහනම් කරන කාලේ දක්වාම මේ ඇතා තමයි ඒ ඇත්තු වෙනුවෙන් නායකත්වය දක්වුවේ. ඒ නායකත්වයේ දක්වලා අන්තිමට මේ ඇතාට මොකද වුනේ? මේ ඇතාව අපි දන්නවා ඒ හරි අපූර්ව පුද්ගලයෙක් මේ ඇතාට වෙඩි තියලා මරනවා. ඒ ඕගොල්ලෝ දන්න විදිහට කදිරග ආමර පරම්පරාවෙන් එන එක්තරා තැනැත්තෙක් තමයි අලියට වෙඩි තියලා මැරුවේ. මෙතනදී අපිට දකින්න තියෙන විශේෂත්වය තමයි නායකත්වය කියන ඒ ජවය හරි අපූර්වට මේ අලියා පෙන්눔 කරා. ඒ අලියා එදා වගේම අද දවසෙත් අපි අතරේ ඒ ජන නායකයෝ ඉන්න පුළුවන් මේ අපූර්ව නායකත්වයේ දෙන. ඒ වගේම අපි ඉදිරියට මෙතනින් තව පොඩ්ඩක් ඉස්සරහට යනවා නම් අපිට පුළුවන්කම ලැබෙනවා මේ එදා මේ රජුන්ව ඇතුළු මේ ඇත් කණ්ඩායම හිර කරලා තිබිච්ච ඇත්ගාලේ එකම එක කණුවක් දැන් ඉතිරි වෙලා තියෙනවා. අපි එතෙන්ට යමු දැන්. හරි අපූර්ව කණුවයි මොනවද? පනාමුර ඓතිහාසික ඇත්ගාලේ දැනට ඉතිරිව ඇති එකම ලී කණුව. මේ ලී කණුව පවා සුරක්ෂිත කරන්න ඇත්තටම මේ එලෙස ආරක්ෂා කරන අයට ඇත්තටම තෑගි දෙන්න වටිනවා. මේ අපේ පරම්පරාවට දරුමුණු පුරන්ව ගෙනල්ලා පෙන්වන්න පනාමුර ඓතිහාසික ඇත්ගාලේ දැනට ඉතිරිලා තියෙන එකම ලී කණුව.